ශ්‍රී ලංකා ක්‍රිකට් ආදරෙන් අද සභාපති ධූරේ සඳහා තේරීපත් වූ සම්මි සිල්වා සහ ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය අතර මීට පෙර සිටම ඉතාමත් ආందోලනාත්මක තත්ත්ව කිහිපයක්ම නිර්මාණය වී තිබුණා. ඒ වගේම නැවත මෙම ආකාරයට සම්මි සිල්වා ක්‍රිකට් ආදරේ සභාපති ධූරයට පත්වීම සමග නැවත මෙම තත්ත්වය උණුසුම් වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන්නේ සනත් ජයසූරිය මහතා කරන ලද ඉල්ලීම් වලට සම්මි සිල්වාගේ යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් බවටයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඉතින් සනත් ජයසූරිය මහතා මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ධූරය සඳහා පත් කිරීමට තීරණය කර තිබුණත් අවසානයේ වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කරේ. සනත් ජයසූරිය මහතා පුහුණුකරු ධූරයට පත්වීමෙන් අනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම මාවතට ගමන් කරමින් 2024 වර්ෂය තුළ යම්කිසි ආකාරයක ප්‍රගතියක් පෙන්වීම නිසා බවට ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කෙසේ වෙතත් සනත් ජයසූරිය මහතා දිගින් දිගටම සම්මි සිල්වාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉල්ලීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා. සම්මි සිල්වාට යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බවට තොරතුරු සඳහන් වී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ආකාරයට සනත් ජයසූරිය සහ සම්මි සිල්වා අතර ඇති වී තිබෙන ආందోලනාත්මක තත්ත්වය නිසා මීට පෙර තොරතුරු වාර්තා වී තිබෙන්නේ සනත් ජයසූරිය පුහුණුකරු ධූරයෙන් නිදහස් වීමට බවයි. ඉඩ ඇති බවට කෙසේ වෙතත් සනත් ජයසූරිය මහතා මීට පෙර පැවති මාධ්‍ය අමුකදී ප්‍රකාශ පත් කර තිබුණේ ඔහුගේ රාජකාරී අකුරටම ඉටු කිරීම සඳහා බැඳී සිටින බවටත් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා තැබිය හැකි ඉහළ මට්ටමටත් තම පුහුණුකරු ධූර කාලය තුළ ක්‍රියා කරන බවට එහිදී ප්‍රකාශ පත් කර තිබුණේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.